අද මං ඔයාලට වීඩියෝ එකකින් අරන් එන්න කියලා හිතුණා පිටරටක ජොබ් එකක් හරියටම හොයාගන්න විදිය ගැන. මොකද ගොඩක් දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි මැසේජස් දාලා ඒ වගේම මගේ YouTube එකේ කමෙන්ට්ස් දාලා අහන දෙයක් තමයි මේ කටාරවල ජොබ් එකක් හොයලා දෙන්න බැරිද කියන එක. ඒකට මට ඔයාලට කනගාටුවෙන් හරි දෙන්න තියෙන උත්තරේ තමයි මම වැඩ කරන පරිසරයත් එක්ක. මම මොකද වැඩ කරන්නේ කටායපේස් ගෲප් එකට. ඉතින් ගොඩක් වෙලාවට මම වැඩ කරන්නේ එයාපෝට් එකේ. ඉතින් මගේ කම්පැනි එකේ ගොඩක් වෙලාවට රික්‍රූට් කරන්නේ එහෙම නැත්නම් ශ්‍රී ලංකාවෙන් එහෙම නැත්නම් ඒ රටට ඒගොල්ලෝ ගිහිල්ලා තමයි ගොඩක් ඉන්ටර්විව්ස් තියලා එතනින් තමයි ඒගොල්ලෝ සේවකයෝ බඳවගන්නේ. මම වැඩ කරන පරිසරයත් එක්ක තවත් කෙනෙකුට ජොබ් එකක් ඔෆර් කරනවා කියන එක ඇත්තටම කරන්න බැරි දෙයක් අවංකවම. ඇත්තම කතාව ඔයාලට කිව්වොත් මමත් පිටරට ජොබ් එකක් හොය ඉන්නකොට මගේ සමීපතයෝ පිටරටවල වැඩ කරා. ඒ වගේම පරණ වැඩ කරපු කට්ටිය පිටරට වැඩ කරා. නමුත් ඒගොල්ලෝ මාර්ගයෙන් මට ජොබ් එකක් හොයාගන්න බැරි වුණා. මොකද ඇත්තටම කතාව කිව්වොත් ඒ වගේ පිටරටකට වැඩ කරා කිව්වට තවත් කෙනෙකුට ජොබ් එකක් හොයලා දෙන පසුබිමක් තියෙන කෙනෙක් ඉන්නේ බොහොම කලාතුරකින්. මොකද බහුතරයකට ඒ හැකියාව නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒකට අපිට තවත් කෙනෙකුට බ්ලේම් කරන්න බෑ. ඉතින් Tamanට ඉන්නේ Taman විතරයි. ඉතින් ඔයාගේ ඩ්‍රීම් එක වෙනුවෙන් ඔයාටම සිද්ධ වෙනවා කැපකිරීමක් කරන්න. නමුත් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් එන්නම් මම මේ වගේ ජොබ් එකක් හොයාගන්න ලංකාවේදී මොනවද මම කරේ කියන එක. මම මොනවද ෆලෝ කරන්නේ කියන එක. ඉතින් ඒක තවත් කෙනෙකුට උදව් වෙයි. සාමාන්‍යයෙන් මෙහි වගේ රටකට එන්නේ හිතන් ඉන්න තරුණ කෙනෙකුට අවුරුදු 20 25 එහෙම නැත්නම් මේ වගේ රටකට ඉන්න කෙනෙකුට ඒක ගොඩක් උපකාර වෙයි. ඉතින් මට හිතුණා මම ෆලෝ කරපු දේවල් මම කරපු දේවල් ලංකාවේදී මොනවද කියන එක ගැන ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න. ඔයාලා මගේ channel එක දැනටමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා මේ මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන කෙනෙකුට share කරන්නත් අමතක කරන්න එපා. අද මම දැන් ඇවිල්ලා ඉන්නේ මේ මගේ accommodation එක ළඟ තියෙනවා මේ පාක් එකක්. ඒ පාක් එකට තමයි මම ඇවිල්ලා තියෙන්නේ. මම නිවාඩු දවසට ගොඩක් වෙලාවට මෙතෙන්ට එනවා. මොකද පිටරටක වැඩ කරන්න ආපු කෙනෙක්ට නිවාඩු දවසේ නිදහසේ පොඩ්ඩක් කාලය ගත කරනවා කියන එක වෙනමම දෙයක්. ඒක පිටරටකට ආපු කෙනෙක් නම් දන්නවා ඒකේ තියෙන වටිනාකම. මොකද ඒකාකාරී ජීවිතයක් තමයි පිටරටක වැඩ කරන කෙනෙකුට තියෙන්නේ. දවසයි එහෙම නැත්නම් දවසයි දෙකයි නිවාඩු තියෙන. ඉතින් ඒක ඒ දවසේ නිදහසේ ඉන්නවා කියන ඒක වෙනමම ලෙවල් එකක දෙයක්. හරි මම එහෙනම් ඔයාලට කෙටියෙන් කියන්නම් මේ පිටරටක ජොබ් එකක් හරියටම හොයාගන්නේ කොහොමද කියන එක. තරුණ කෙනෙක් නම් ඔයා සාමාන්‍ය අවුරුදු 20 25 ඉන්න කෙනෙක් නම් ඔයාට මේක මාරම වැදගත් වෙයි. මොකද ගොඩක් පිටරටට වැඩ කරන ආපු කට්ටිය කියන දෙයක් තමයි මම මේ අද දැන් ඔයාලට ෂෙයා කරගන්න දේවල් එයාලගේ තරුණ කාලේ එයාලට කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ කියන එක. ඉතින් ඔයාලට මට මුලින්ම කියන්න තියෙන දේ තමයි ඔයා තරුණ කෙනෙක් නම් ඔයාගේ ඩ්‍රීම් එක පිටරටකට ගිහිල්ලා ජොබ් එකක් කරන එක නම් ඒක ඔයා ඩ්‍රීම් එකක් විදිහටම තියාගෙන ඉන්න එපා. ඔයා වෙනුවෙන් වැඩ කරන්න. මොකද ඔයා ඉස්සෙල්ලාම ප්ලෑන් කරන්න ඔයා මොකද්ද ඔයාගේ තියෙන ක්වොලිෆිකේෂන් එක කියන එක. ඒ වගේම මාරම ඉම්පෝටන්ට් දෙයක් තමයි ඔයා යන්න හිතන් ඉන්න රට මොකක්ද කියන එක. ඔයා යන්න හිතන් ඉන්න රටේ ලැන්ග්වේජ් ස්කිල් එක මාරම ඉම්පෝටන්ට්. මොකද ලැන්ග්වේජ් ස්කිල් එක නැතුව ඇත්තටම ගොඩක් අමාරුයි හොඳ ජොබ් එකක් හොයාගන්න. ඉතින් මෙහි ආවත් එහෙම නැත්නම් ඔයාට ගොඩක් අපහසුතාවයකට පත් වෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ ලැන්ග්වේජ් ස්කිල් හරියට තිබෙන්නේ නැත්නම් ඒක නිසා ඔයා කැපකිරීමක් කරලා අද දවසේ ඔයා කැපකිරීමක් කරලා හෙට වෙනුවෙන් ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක වෙනුවෙන් ඔයාගේ ලැන්ග්වේජ් ස්කිල් නම් හදා ගන්නම වෙනවා. සමහරට ඒකට අවුරුද්දක් දෙකක් යන්න පුළුවන්. නමුත් ඒක ඔයාගේ කැපකිරීම මත ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් එක ඔයාට හදා ගන්න පුළුවන්. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් ඔයා යන්න හිතන් ඉන්න රට අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. උදාහරණ කොරියාව වගේ රටකට ඔයා යන්න ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයා ඒ භාෂාව ඉගෙන ගන්න වෙනවා. නමුත් මේ වගේ රටවල් වලට ඔයා ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කියන භාෂාව අනිවාර්යයෙන්ම වැදගත්. ඊට අමතරව ලැන්ග්වේජ් එකක් විදියට හින්දි කියන භාෂාව ඔයාට කතා කරන්න පුළුවන් නම් ඒක ඔයාට අමතර ඇඩ්වාන්ටේජ් එකක්. ඉතින් ඔයාට මොන තරම් ස්කිල් එක තිබුණත් ඔයාට ලැන්ග්වේජ් ස්කිල් එක නැත්තම් හරිම අමාරුයි පිටරටක ජොබ් එකක් කරන්න. ඉතින් අර icing on the cake කියනවනේ. ඉතින් ඔයාට තියෙන ස්කිල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න භාෂාව කියන එක මාරම වැදගත්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම හදාගන්න. ඒකට ඔයාලා කැපකිරීමක් කරන්න. ඔයාලා පිටරටකට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම්. දැන් අපි භාෂාව ගැන කතා කරන්නේ. ඊගාව වැදගත්ම දේ තමයි ඔයාගේ එක්ස්පීරියන්ස් එකයි ඔයාගේ ස්කිල් එක. ඉතින් සමහර කෙනෙක්ට තියෙන එක්ස්පීරියන්ස් එක වෙනස් වෙන්න පුළුවන්. දැන් මම උදාහරණයකට මට තියෙන්නේ
හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රීකි එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ මම වැඩ කරලා තියෙන හොටෙල්ස් වල. ඉතින් ඒ හා සම්බන්ධ ජොබ් එකක් තමයි මම දැන් මෙහෙත් කරන්නේ කටා හයිවේස් ගෲප් එකේ. ඉතින් ඔයාට තියෙන ස්කිල් එක ඒක ඔයා ටයිල් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා පයිප් බාස් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. කවුරු හෝ කොහොම හෝ වේවා ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් එක ඔයාට මාරම වැදගත්. ඉතින් ඔයාගේ කැරියර් එකේ ඔයාගේ ඩ්‍රීම් ජොබ් එකේ ස්කිල් එක ඔයා දැම්මම හදාගන්න. ඉතින් ඔයා තරණ කෙනෙක් නම් ඔයාට කාල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ප්ලෑන් කරන්න ඔයා මොන වගේ ඉන්ඩස්ට්‍රි එකකද ජොබ් එක කරන්නේ කියන එක. ඉතින් ඒ හා සම්බන්ධව ඔයාට අවශ්‍ය කරන මොන හරි කෝසස් තියෙනවා නම් ඉතින් උදාහරණයකට කිව්වොත් මම කරලා තියෙන හොටෙල් මැනේජ්මන්ට් කෝස් එකක්. ඉතින් ඒ වගේ ඔයාට ඔයාගේ ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය කරන දැනුම ඔයා මුලින් ලබා ගන්න. ඒකට ඊට පස්සේ ඔයාට ලංකාවේදී අවුරුද්දක් දෙකක් ඔයාට වැඩ කරන්න වෙයි. ඉතින් ඒ වගේ දේවල් ඔයාගේ CV එකට එකතු කරගන්න. ඉතින් ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි පිටරට ඉන්ටර්විව් එකකට ෆේස් කරනකොට. එතකොට ඒ වගේ දේවල් ඔයාට ගොඩක් වැදගත්. ඒ වගේ බේස් එක ඔයාට මාරම විදියට වැදගත්. මොකද මම මෙහිදී ගොඩක් පිරිසක් දැකලා තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රී වීසා වලට ඇවිල්ලා ගොඩක් දුක් විඳිනවා මාස 6 7 ජොබ් නැතුව. ඊට පස්සේ ජොබ් එකක් හම්බුණත් ඔයා සැටිස්ෆයි වෙන ජොබ් එකක් නෙමෙයි ඒක. ඒ කියන්නේ ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඊට පස්සේ ඊට සල්ලන පඩියක් නැහැ. ඉතින් ඒ වගේ ගොඩක් දුක් විඳින්න වෙනවා. මේ වගේ රටකට ආවට පස්සේ ඔයා ජොබ් එකක් නැතුව ගත කරන කාල පරිච්ඡේදෙම ඇත්තටම ඔයාට මාරම දුෂ්කරයි. මොකද ඔයා වැඩ කරන්නේ පිට රටක. මොකද තමන්ගේ රටේ තමන්ගේ පරිසරයත් එක්ක වැඩ කරන දෙයක් නෙමෙයි පිට රටකට වැඩ කරනවා කියන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා එක්ස්පීරියන්ස් නැතුව ලැන්ග්වේජ් ස්කිල් නැතුව මෙහෙ ඇවිල්ලා දුක් විඳින අය මම ගොඩක් මගේ ඇස් දෙකට දැකලා තියෙනවා. ඒ නිසා පිටරටක ජොබ් එකකට එනවා කියන එකට ඔයා හදිස්සි වෙන්න එපා. මොකද ඔයාගේ මේ මම කියපු දේවල් ටික අනිවාර්යයෙන්ම ගොඩනගා ගන්න. ඊට පස්සේ ඔයා ජොබ් එකට ඇප්ලයි කරන්න. මොකද ඔයාට ඊට පස්සේ හොඳ ජීවන රටාවක් තියෙන ජොබ් එකකට එන්න පුළුවන්. අතන චෑයක් ගාවට මේ අවුව වැටෙන ළමයි අපි පොඩ්ඩක් ඉස්සරහා චෑ එකක් තියෙනවා අපි ඒ පැත්තට යමු. ඊගාවට මට ඔයාලට මතක් කරන්න ඕන දේ තමයි ඊට පස්සේ ඔයා මේ වගේ ක්වොලිෆිකේෂන් ටික හදාගෙන ඒ වගේම ඔයාගේ ලැන්ග්වේජ් ස්කිල් හදාගත්තට පස්සේ ඔයාට ඔන්ලයින් උනත් ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් නමුත් ඔයා ලංකාවේදී එනවා නම් මං ඔයාලට රෙකමන්ඩ් කරන්න තියෙන හොඳම විදිය තමයි රජයේ ලියාපදිංචි ඒජන්සියක් කරා ඔපචුනිටි එකක් හොයාගන්න බලන්න. මම මෙතන රටින්දි ගහක් යට වාඩුණා ඉන්න මම ඔයාලව මෙතනින් තියන්න පොඩ්ඩක් මේ මොකද මෙතන හෙවණයි. ඒ වගේ රජයේ ඒජන්සියක් මම හොයාගත්ත විදිය ගැන මම ඔයාලට තව පොඩි වෙලාවකින් කියන්න. ඊට අමතරව පොඩි දෙයක් මට ඔයාලට මතක් වෙච්ච වෙලාවේ කියන්න ඕන. මොකද දැන් ඔයාට රට ජොබ් එකකට යනවා කියන්නේ ඔයාට යම්කිසි මුදලක් ඒ වෙනුවෙන් යට කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒජන්සි ෆී එකකට එහෙම නැත්නම් මොන හරි රික්‍රූට්මන්ට් චාර්ජස් ඔයාට ගෙවන්න වෙනවා ලංකාවේදී. දැන් මේ වගේ කටාර වගේ රටකට එනකොට මම හිතන්නේ ලක්ෂ 8ක් 9ක් වගේ ඒගොල්ලෝ චාර්ජ් කරනවා. ඉතින් ඒ වගේ ඔයාට යන රට අනුව එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම මූල්‍යමය අතින් ඔයාට හැකියාවක් තියෙනවා නම් අන්නේ කොස්ට් එක ඔයාලට කොහොම හරි මේ රට යන ගමනට කලින් එකතු කරගන්න. ඒක මාරම වැදගත්. මොකද මේ වගේ රටකට ගොඩක් දෙනෙක් ආවට පස්සේ සමහරු වෙන්නේ ගොඩක් වෙලාවට ඇත්තටම ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක තමන්ගේ තියෙන දේක් විකුණලා එහෙම නැත්නම් තමන්ට තියෙන දේක් උකස් කරලා එහෙම නැත්නම් ණයට අරගෙන එහෙම තමයි මේ වගේ ජොබ් එකකට ලංකාවේදී එන්නේ. ඒක තමයි ඇත්තම කතාව අපේ මිනිස්සුන්ගේ. ඉතින් ඔයාට පුළුවන් නම් මේ මුදල කොහොම හරි කරලා ණය නොවි හොයාගන්න. ඒක මාරම වැදගත්. මොකද ගොඩක් දෙනෙක් ඊට පස්සේ කරන්නේ මෙහෙ ඇවිල්ලා තමන්ගේ මුල් අවුරුදු 2ද 3ද try කරන්නේ තමන් අර ණය වෙච්ච ණය බරින් ගොඩ එන්න බලන එක. ඉතින් ඔයාට පුළුවන් නම් පිටට යන්න කලින් මේ මුදල කොහොම හරි කරලා තමන්ගේ එක්ස්පීරියන්ස් එක ගන්න අතුරුද එකතු කරගන්න. ඒක ඔයාට මාරම වැදගත් වෙයි. ඔයාගේ මේ වගේ පිටරටකට ඇවිල්ලා ඔයාගේ ඒ ගෝල්ස් වලට ඔයාගේ අචීව්මන්ට්ස් වලට යන්න හදනකොට. හරි මම දැන් කතා කරන්නම් ඔයාලට කොහොමද රජයේ ලියාපදිංචි ඒජන්සියක් හොයාගන්නේ කියන එක. මොකද ජොබ් මනි වලට තවත් කෙනෙක් ඔන්ලයින් දැන් මේ දවස්වල තියෙනවා එක එක ජාවාරම් මිනිස්සුන්ව රටේ යනවා කියන එක දේ ඇමකට දාලා තවත් මිනිස්සුන්ගේ සල්ලි කරා ගන්න ක්‍රමයක් තියෙනවා මේ මැද පෙරදිග රටවල. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලට නම් අහු වෙන්න එපා. රජයේ ලියාපදිංචි ඒජන්සියක් හරහාම එන්න බලන්න. මොකද ඒකට ඔයාලා දන්නවා ඔයාට හම්බෙන එග්‍රීමන්ට් එක මොකද්ද, ඔයාට හම්බෙන සැලරි ස්කේල් එක මොකද්ද, ඔයාට හම්බෙන හැම දෙයක් මේ වගේම ඉන් ඩීටේල්
ඔයාට මොනවද තියෙන බෙනිෆිට්ස් ඒ හැම දෙයක්ම මේ කන්ට්‍රැක්ට් එකේ තියෙනවා. ඒතකොට ඒ කන්ට්‍රැක්ට් එක කියවලා ඒ දේවල් බලලා ලංකාවේදීම රෙෆර් කරලා ඔයාට මේ ජොබ් එකට එන්න පුළුවන්. ඒක තමයි තියෙන ආරක්ෂිතම ක්‍රමය. එහෙම නැතුව මේ TikTok එකේ ප්‍රසිද්ධ වුණා කියලා සමාජ ජාලාවක ප්‍රසිද්ධ කෙනෙක් වුණා කියලා ඒ වගේ දේවල් වලට අහුවෙන්න යන්න එපා. පිටරට ජොබ් එකක වා එන්න ඉන්න කෙනෙක් නම් මොකද කෙනෙකුට ඒක සමහර වෙලාවට හරියන්නත් පුළුවන්. නමුත් බහුතරයෙකුට ඒක ගොඩක් වෙලාවට මම දකින විදිහට වර්ධිනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට නම් ජොබ් වලට මෙහෙ එන්න එපා. මොකද අපි අනන්ත දකිනවා දුක් විඳින මිනිස්සු. ඒ නිසා තමයි මම මේ වීඩියෝ ඔයාලට ගේන්නත් බලාපොරොත්තු වුණේ. මොකද ගොඩක් දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි මේ දවස්වල මම අර මුලදී මතක් කළා වගේ පිටරටක ජොබ් එකක් හොයලා දෙන්න බැරිද කියන එක. ඉතින් කෙනෙකුට මට කරන්න පුළුවන් දේ තමයි මම මේ වීඩියෝ එකෙන් හරි ඔයාලට අරන් ඉන්නේ මේ විදිහට. ඒකෙදි මම කරපු දෙයක් තමයි මම විජේ සේවා නිවෘත්ති කාර්යාංශයට කෝල් කරා. ඒ වගේම ඒගොල්ලොන්ගේ වෙබ්සයිට් එකක් නම් මම පල්ලෙහා දාලා තියන්න. ඒක ෆලෝ කරලා තිබ්බා. ඊට පස්සේ මම ඒකෙන් මම ඉන්නේ කොළඹ, ඒ කියන්නේ හෝමාගම. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා මගේ පරණ වීඩියෝස් බලන කෙනෙක් නෑ. ඉතින් ඒ අනුව බලලා මගේ මට ළඟින් තියෙන ඒජන්සි මොනවද ඒ වගේ දේවල් මම ඒගොල්ලෝගේ වෙබ්සයිට් එකේදී සර්ච් කරා. ඉතින් ඒ අනුව බලලා ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒගොල්ලෝගේ ඒජන්සි වල නම් බලලා මම කරපු දෙයක් තමයි මම Facebook එකේ ඒගොල්ලෝගේ pages තියෙනවද කියලා බැලුවා. ඒ අනුව බලපුවාම ගොඩක්ම active pages කීපයක් තිබුණා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ඒජන්සි pages. ඉතින් ඒ අනුව බලලා මම ගොඩක් ඒගොල්ලෝගේ ඒතකොට Facebook එකේ ඒගොල්ලෝ share කරනවනේ ඒගොල්ලෝගේ job vacancies එහෙම. ඉතින් ඒ අනුව බලලා දාලා තමයි මම මේ job opportunity එක හොයාගත්තේ. ඉතින් එතකොට මම වෙනම වීඩියෝ එකකින් අරන් ඉන්න මම කොහොමද ඒජන්සි හොයාගත්තේ කියන එකට මම වෙනම වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න. මොකද මේ දේවල් ඔක්කොම මේ වීඩියෝ එකට අන්තර්ගත කරොත් එහෙම මේක ලොකු දිග වීඩියෝ එකක් වෙයි. ඒ නිසා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්න කොහොමද මම හොඳම ඒජන්සි හොයාගත්තේ කියන එක ගැන වීඩියෝ එකක් ඔයාලට මම ඉස්සරහදී අරන් එන්න. මොකද මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේසස් කීපයක් තියෙනවා. අපි ඒක ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. Facebook එකේ මම සර්ච් කරලා බලලා ඒ පෝස්ට් ඒගොල්ලෝ ෂෙයා කරන ඒවා බලලා ඇප්ලයි කළා. ඔයාලා දන්නවනේ අර කොරෝනා කාලෙන් පස්සේ ගොඩක් ලංකාවේ තිබිච්ච දුෂ්කරතාවයන් එක තමයි මමත් පිටරටක ජොබ් එකකට යනවා කියන එක ගෙදර කට්ටියත් එක්ක කතා කරලා ඒ වෙනුවෙන් සූදානම් වුණේ. එතකොට මට මේ ජොබ් එක ඇත්තටම අහම්බෙකින් තමයි හම්බුනේ. මොකද මම Facebook එකේ පෝස්ට් එකක් දාලා තිබුණා මෙන්න මේ කියන දවසේ ඉන්ටර්විව් එකක් තියෙනවා කියන එක. පෝස්ට් එකක් දාලා තියෙනවා හෙට ඉන්ටර්විව් එකක් තියෙනවා කියන එක. ඉතින් එතින්දි මට පොඩි සැකයක් ආවා මේක ඇත්තක්ද බොරුවක්ද කියන එක. නමුත් මට පොඩ්ඩක් සැටිස්ෆයි වුණේ. මොකද ලංකාවේ කොළඹ මට හෝටලේ මතක නෑ හෝටල් එකක තමයි ඉන්ටර්විව් එක තියෙනවා කියලා දාලා තිබුණේ. ඉතින් ඒ නිසා මට පොඩ්ඩක් එතනින් පොඩ්ඩක් හිතට මේවා වුණා මේක ෆේක් එකක් නෙමෙයි කියන එක. ඉතින් ඒ අනුව බලලා මම ඉන්ටර්විව් එකකට එතනින් ගිහිලා ෆේස් කළා. ඊට පස්සේ එතන හිටියා 200ක් 250ක් සමහරට 300ක් වගේ හිටියා මුල් දවසේ. ඒක දවස් දෙක තුනක්ම ඒගොල්ලෝ කන්ඩක්ට් කරලා තිබුණා. ඉතින් ඒ අනුව බලලා සතියක් මම හිතන්නේ සති 3ක් විතර ගියාට පස්සේ ඒගොල්ලෝ මට කෝල් කරලා කිව්වා මේ ඔයා මෙහෙම සිලෙක්ට් කරලා තියෙනවා මේ ජොබ් එකට කියන එක. ඉතින් ඒ අනුව බලපුවාම ඒක ඇත්තටම හම්බුවා. ඊට අමතරව මම තව ඒජන්සි එකකට මම ඒ කොළඹම තියෙන ගිහිල්ලා ඉන්ටර්විව් එකට ෆේස් කරලා තිබුණා. ඒගොල්ලොත් ඒකම කෝල් කරලා කිව්වා මේ ඔයාව මෙහෙම සිලෙක්ට් කරන්න තියෙනවා පාස්පෝර්ට් එක ගෙනල්ලා බාර දෙන්න කියන එක. නමුත් දැන් මම එතකොට මගේ හිත දැන් දෙගිඩියාවක තිබුණා මම මොන ජොබ් එකකටද ඇප්ලයි කරන්න කියන එක. මම නමුත් මේක මුල්ම ගියේ මම කටාර වලට එන්න තියෙන එකට. නමුත් මම අනිත් ඒජන්සි එකට ගියේ ඒක තිබුණේ කුවේට් වල වේකන්සි එකක්. ඉතින් ඒ අනුව බලලා මට හිතුණා කටාර වලට එන්න තියෙන ඔපචුනිටි එක හොඳයි කියන එක අනුව බලලා තමයි මම මේ ජොබ් එක සිලෙක්ට් කරේ. මම හිතනවා මම ගත්ත තීරණය හොඳ එකක් වුණා කියලා. නමුත් කියන්න දන්නේ මම කුවේට් වලට ගියා නම් මොන වගේ ලයිෆ් ස්ටයිල් එකකට මොන වගේ දෙයකට මට මුණ දෙන්න වෙයි සිද්ධ වෙයිද කියන එක. ඉතින් මම ඒ විස්තර ටික මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්න. මට මේ වීඩියෝ එකේදී ඔයාලට ගේන්න ඕන උනේ කොහොමද හරිම විදිහට ලංකාවෙන් ජොබ් එකකට ඇප්ලයි කරන්න කියන එක. හොඳම ඒජන්සියක් තෝරගන්න එක නම් මාරම ඉම්පෝටන්ට්. මොකද එහෙම නැත්නම්
වෙන වෙන ෆේක් දේවල් වලට ඔයාලා අහුවෙලා ඔයාගේ තියෙන මුදල් ඔක්කොම නාස්ති කරගෙන ලංකාවේ හිටියටත් වඩා අන්ත අසරණ තත්වයකට පත් වෙන්න සිද්ධ වෙනවා. ඔයාලා වෙන වෙන මාර්ග වලින් රස්සාවක් හොයාගෙන ආවොත් එහෙම මේ තියෙන්නේ අපේ කටායාවෙස් එකේ ඔෆිස් බිල්ඩින් වගේක්. මේක තියෙන්නේ දෝහා ටව 3 කියලා තමයි මේ හරියට කියන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මගේ මෙහි කටාරවල සහ මේ පිටරටට ආපු ජීවිතය ඇත්තටම මගේ අහඹුවක්. ඉතින් ඔයාලට මට ඒකෙන් වීඩියෝ එකක් මේ විදිහට අරන් ඉන්න හිතුණා. ඒ වගේම මට ඔයාලට මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන දෙයක් තමයි මොකද දැන් ඊටත් අර පැත්තෙන් බැහැගෙන යනවා. ඔයාලට පේනවා ඇති මේ පැත්තෙන් දැන් මං ඇකමඩේෂන් එකට ආපහු යන්න ඕන. මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් මට ඔයාලට මතක් කරන්න ඕන දේ තමයි පිටරට දැන් මේ හැම දෙයක්ම ඔයාලා ක්වොලිෆිකේෂන් හදාගෙන මේ හැම දෙයක්ම මෙයා කරගෙන ඔයාලා මේ පිටරටකට එනවා. ඊට පස්සේ පිටරට ආවට පස්සේ ගොඩක් දිනෙට අමතක වෙන දෙයක් තමයි තමන් ආපු දේ මොකක්ද කියන එක පිටරට ආවට පස්සේ ගොඩක් වෙලාවට ගොඩක් දිනෙකට අමතක වෙනවා. තමන්ගේ ප්ලෑන්, තමන්ගේ තියෙන ගෝල්ස් මේ හැම දෙයක්ම අමතක කරලා දාලා සමහරු වෙනම ජීවන රටාවකට හුරු වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ලයිෆ් එකේ අනිත් පැත්තට යන්න පටන් ගන්නවා. සමහරු ඉන්නවා මම දැකලා තියෙනවා තමන්ගේ ෆැමිලි එක පවා අමතක කරන තත්ත්වයන්ට පත් වෙන දේවල් මම දැකලා තියෙනවා. ඉතින් ඒ දේවල් අමතක කරන්න එපා. මොකද පිටරටකට ඇවිල්ලා තියෙන්නේ සමහර විට අවුරුදු 2කට 3කට 4කට වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ ෆැමිලි එකේ ගොඩක් දෙනෙක්ගේ දේවල් කැප කළා මේ රටකට ආපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා තමන් ආපු දේවල් අමතක කරන්න එපා. තමන්ගේ පිටරටකට ආපු ඒ ඔපචුනිටි එකකින් උපරිම ප්‍රයෝජන ගන්න අමතක කරන්න එපා. කියන දේ මට ඔයාලට අනිවාර්යෙන් මතක් කරන්න ඕන. මොකද ගොඩක් දෙනෙක්ට අමතක වෙන කාරණයක් පිටරටකට ජොබ් එකකට ආවට පස්සේ. ඉතින් එහෙනම් දැන් මම ඊටත් බහගෙන යනවා. මගේ නිවාඩු දවසේ මේ හවස තමයි මම ඔයාලට මේ වීඩියෝ කරන් ආවේ. මොකද මම අද වීඩියෝ එකක් කරන්න හිටපු වීඩියෝ එකක් නෙමෙයි. නමුත් ඔයාලා වෙනුවෙන් මට මතක් වුණා ගොඩක් දෙනෙක් මගේ අහපු දෙයක් තමයි මේ සම්බන්ධව. මොකද ගොඩක් දෙනෙක් මගෙන් අහනවා ජොබ් එකක් හොයලා දෙන්න බැරිද, කොහොමද මේ හරිම ජොබ් එකක් හොයාගන්නේ කියන එක. ඉතින් ඒ අනුව බලලා ඔයාලට මම මේ වීඩියෝ එක අද ඔයාලට අරන් ආවේ. ඉතින් එහෙනම් මගේ channel එකත් එක්ක ඔයා දැනටමත් එකතු වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අරියමනින්ම වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. ඒ වගේම වැදගත් වෙන කෙනෙකුට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.